කුවේණි ලතෝනි දුන්න ගල තෝනිගල. එතකොට අදත් වර්තමාන සාහිත්‍යකරුවන්ට ගීපද රචකයින්ට හරි වටින තෝතැන්න. සෙවනැලි අවදි නොමවන වැව් යූරු කොනේ කාලය විසින් හැරුව නුග ගසක බෙනේ. මලකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ දෙවියෙක් නැතත් මෙහි බලයක් තිබෙන දැන්. හෙළයන්ගේ පුරාණය සොයායන දෙනතක මහිම YouTube නාලිකාවත් එක තමයි ඔබ එකතු වෙන්නේ. අපි තාමත් ඉන්නේ කුවේණි ලතෝනි දුන්න ගල තෝනිගල. ඒ තෝනිගල අඩවියේ ඉන්නේ. අපි යන්නේ දෙවෙනි සෙල්ලිපිය බලන්න. ඉතින් අපේ හාමුදුරනේ මීටර් 100ක් විතර තියෙනවා. මීටර් 100යි. මේ තියෙන්නේ. පුදුම සුන්දරත්වයක් තියෙන මේ දෙවෙනි සෙල්ලිපිය. ඔව්. ඇත්තටම මේවා දැකලා තමයි සමහරලාට ඉතින් ওই මුල්රත්න කුමාරගම මහත්තයලා නේද? වගේ අපේ හිටපු රාජ්‍ය පරිපාලන නිලධාරියෙක්. එතුමා මේ ප්‍රදේශය ගැන ගොඩාක් කවි ලියලා තියෙනවා නේද? එතකොට අදත් වර්තමාන සාහිත්‍යකරුවන්ට ගීපද රචකයින්ට හරි වටින තෝතැන්නක්. ඉතින් මේ තියෙන්නේ හරි අපේ මොකද්ද වටිනාකමක් මේ හැම පැත්තකම තියෙනවා. ඒකට කලින් අපි කියන්න ඕනේ මේ ලොකේෂන් එක අපේ හාමුදුරනේ. මොකද ඔව් මේ තෝනිගල පළවෙනි ගල ඊට පස්සේ මෙතන අපි කියපු ගල වැව මේ ගල වැව ඉවරනත් එක්ක මෙහා පැත්තේ තියෙනවා ඉදිකිරීමකුත් තියෙනවා. අපි බලමු මේකත්. ඒත් එක්කම මෙතන තියෙනවා දේවාලය. බලන්නකො මේ දේවාලේ මෙතන මිනිස්සු ඇදහිලි තාම තියෙනවා. මේ අයනායක දෙවියන්ට බාරහාර ගැට ගන්න මේ කිරි උතුරනවා. සමහර දැන් තියෙනවා මේ බාර ගැට ගහපුවා මේ මෙතනට බාර ගැට ගහීම හරි බලවත් කියලා කියනවා. ඔබතුමා වෙන් ඉන්න. ඔබතුමා තනින් ඉන්න. මෙතන ඉතින් අයනායක දේවාලය. මේක දකිනකොට විරාජ් වැවත් එක්ක ඇතන මට මතක් වෙන විමලරත්න කුමාරක මහත්තයාගේ අයනායක කවිපන්. එහෙමයි අපේ හාමුදුරනේ. දැන් බලන්නකො මේ බෙරහඬත් එක්ක අපි බෙරහඬත් වෙනවා. ඒකතකොට මේ හරි සෙවණැල්ලක් නේ මෙතන තියෙන්නේ. මේ වැව බලන්න ගස් කොළම වැටිලා මේ සෙවණැලි අවදි නොමවන වැව් යූරු කොනේ කාලය විසින් හැරුව නුග ගසක බෙනේ. මලකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ දෙවියෙක් නැතත් මෙහි බලයක් තිබෙන දැන් නෑ. එහෙමයි. තරම දෙවි කෙනෙක් නෑ. උනාට අපිට එහෙම දෙයක් අද මෙතන දැනෙනවා. ඉතින් මේ ඒක හරි වටිනා දේවල්. ඇත්තට මේ පැත්තට එනවා හරි අඩුයි මේ විරාජ් පිරිස්. ඒක බලන්න එන්න ඕනේ මම සිරපතුල දාලා. දෙවියෙක් නැතත් මෙහි බලයක් තිබෙනු පෙනී. අපේ සුනිල් මහත්තයාත් ඉන්නවා අපිත් එක්ක අපේ රියදුරු මහත්තයා. එහෙමයි. හරි සුන්දර පරිසරයක්, හරි සුන්දර ගමනක්. මේ සෙල්ලිපිය බලන්න එනවා නම් තෝනිගල සෙල්ලිපිය බලන්න එනවා නම් මම ඔබට ලොකේෂන් එක මතක් කරන්න අපේක්ෂක හිතවතුනි. ආනමඩු නගරේ ඉඳලා පුත්තලම් පාරේ එනකොට කිලෝමීටර් 2ක් 3ක් විතර එනකොට ඔබට දකින්න පුළුවන් වෙනවා ඔබ ආනමඩු නගරේ පැත්තෙන් නම් එනවා නම් දකුණු අත පැත්තේ තියෙනවා තෝනිගල සෙල්ලිපියට මීටර 100යි තියෙන්නේ තෝනිගල හන්දියේ ඉඳන් සෙල්ලිපියට එන්න මේ පුරාවිද්‍යා ස්ථාන නරඹන්න එන්න වටිනා කියන ස්ථාන රැකගමු. ඒ නිසා ඔබ එනකොට මේ ස්ථාන රැක ගන්නත් අමතක කරන්න එපා. අපි යන් ඉස්සරහට. අපේ අම්මා මේ වැස්සත් එක කඩ වැටලා තියෙනවා. යටින් කාදනේ වෙලා හැපෙන්නේ නැති කියලා හිතනවානේ. ශාලක බුග්ගා සාමාන්‍ය වටේටම තියෙන්නේ බුග්ගස් වෙලා. ඒ හරි වටිනවා. ඒ නිසාම තමයි මේ සුන්දර සිසිලසක් දැනෙන්නේ. මේ ගස් කොළන් එක්ක එන වටිනා. මේක ආම්දුරනේ මේ අපි මේ ගමන එනකොටත් පොඩි වැස්සක්. ඔව් දාමත් පොදයි. හැබැයි ඒක මාර වාසනාවක් නේ. මගේ මතකයේ නිවැරදි නම් මම මීට අවුරුදු 8කට 9කට කලින් තමයි මම ඇවිල්ලා තියෙන්නේ. අදටත් ඉතින් ඒ විදිහටම රැකගෙන තියෙනවා. ඔව් ඇත්තටම වර්තමානයේ මේ පුරාවිද්‍යා ස්ථානයේ පුරාවිද්‍යා කාර්යාලයත් මෙතන. ඒ නිසා මේ උස්සෙක්ගේ හරි එක්කල සාරමොණ්ඩරෙක් ඉන්නවා. මේ පුරාවිද්‍යා ස්ථානයේ මේක ඇත්තටම හොඳට සංරක්ෂණය කටයුතු කරනවා. මේ අය දාලා උදේ හැමදාම උදේට මේක අතු ගන්නවා. මේ වැව කන්ද. මේක හරි ලස්සනයි. දැන් වෙනදාට වැඩි ඒගොල්ලෝ හරිය ආදරෙන් බලා ගන්නවා මේ අර කුලඟට වැඩිච්ච අත්තක් ඔය. ඉතින් මේ මම කැමති කුවේණි ගැන කතා කරමු. ඔව් කතා. විජය කුමාරයාත් එක්ක ඒ තිබ්බ සම්බන්ධයත් එක්ක කඩාගෙන ඇවිල්ලා මෙතනට ඇවිල්ලා ලතෝනි දීලා කුවේණි නැති වෙලා තාක්ෂණය ගැන අපි කතා කරා. එතෙන් එහා කොහොමද සමැදි ලැබෙදි කතාව? ඔව් ඉතින් එතකොට අපිට කියන්න ඕනකම තියෙන්නේ කුවේණි අක ගෝත්‍රික කාන්තාවක් නම්
ඔය කියන ජනප්‍රවාදය තුළ තියෙන සත්‍යතාවයන් අපිට පැහැදිලි නම් මේ ප්‍රදේශයේ ජනවාස කරණයක් කිය ඔවුන්ගේ ජීවන ක්‍රියාකාරකන් සහිතව මේ ප්‍රදේශයේ හිටියාය නේද? එතකොට මේ එකක්වත් අහඹුවක් නෙවෙයි. අපි මේ කොච්චර ඉතිහාසයෙන් අයින් කරන්න හැදුවත් ඉතිහාසය තුළ මේක අපි හංගලා තියන්න පුළුවන්. හැබැයි මේක ඉතිහාසය තුළ තියෙන කාරණාවක්. මේ වටිනා ඉතිහාසය තමයි අපි මේ ටික ටික මකා දමන්නට වෙර දරන්නේ කියන කාරණාව. එහෙමයි. ඉතින් ඉතිහාසය කියන එක එහෙම කරන එක ලොකු අපරාධයක්. සිට වක වැලහින්නේ බැවිනා කිරිපුව මින් නොහුයන්නේ ලකුණා පෙරපින් නැති බව දන්නේ රැක්නා දිවිවම ලෙස කුමරුන්නේ සදාපුරිය කරන මෙති කලෙයා කියා වැදුනි මහසනක කලෙයා සදා සෙනක ගල් කරපු කලෙයා එදා පසුදු විය දිවිය කලෙයා